අද මම ඔයගොල්ලන්ව එක්කන් යන්නේ මගේ ජූලි මාසේ සෝලෝ ඩේට් එක. මුලින්ම ගිය ෆිල්ම් එකක් බලන්න. අද ටිකක් කලින් නෝ මම නැත්තම් තව පැයකට වඩා තියෙන ෆිල්ම් එක පටන් ගන්න. අපි බලමු ෆිල්ම් එක බලන්න කලින් මට තව වෙලා තියෙනවා නේ. අපි ඉස්සෙල්ලාම ගිහිල්ලා ටිකට්ස් ගමු. my outfit. දුකට සැපට දෙකටම ඉන්න ඉතින් මගේ හොඳම හිතවතා හොඳම යාළුවා තමයි මගේ මේ බෑන්ක් කාඩ් එකේ ටිකට්ස් උත් අරගෙන මොකද ඉක්මනට හවුස් ෆුල් වෙනවා. ඒ නිසා ඉතින් මම පරක්කු කරන්න තෝ ටිකට්ස් අරගෙන මං ආවා මොනවා හරි කන්න. මං ගියේ ෆිල්ම් එක බලන්න කටුබැද්ද රීගල් සිනමාස් එකට. ඉතින් එතනම තියෙනවා බෙරිස්ට් එකක්. මං ඉතින් ඒ නිසා මොන හරි කන්න ගියා බෙරිස්ට් එකට. මං ඉතින් මං ගැන දන්න ගොඩක් අය දන්නවා. මං තනියෙන් කොහේ හරි යනවා නම් තනියෙන් කන්න බොන්න යනවා නම් ගොඩක් වෙලාවට යන්නේ බෙරිස්ට් එකට තමයි. මොකද මට හිතෙනවා එතන හරියම නිදහස් වටපිටාවක් තියෙනවා සහ මට හරි කොන්ෆිඩන්ට් එතෙන්ට ගිහිල්ලා මොන හරි කන්න බොන්න පුළුවන්. ඉතින් ඔයාලත් සෝලෝ ඩේට් එකක් එහෙම යනවා නම් බෙරිස්ට් එකට යන්න. ඊළඟට ඉතින් මං ආවා මේ කූල් ප්ලැනට් එකට. ඒ කම්ප්ලෙක්ස් එකේම තියෙනවා කූල් ප්ලැනට් එකක්. මට පොඩි පොඩි ගන්න දේවල් ටිකක් තිබුණා. ඉතින් ඒ නිසා මම එතනටත් ගිහිල්ලා මට ඕන කරන ටිකත් අරගෙන මේ බලන්න මේ ලස්සන චූටි චූටි අයිටම්ස් මං හරිම ආසයි මේ වගේ අර ෆැන්සි එක ඒවට. මං හිතන්නේ මගේ පෑනකුත් ගත්තා ඇත්තටම. ඉතින් ඒකත් අරගෙන දැන් මගේ බඩු ටිකත් ඔක්කොම අරගෙන ඉවරයි. මං ඊළඟට යනවා ෆිල්ම් එක බලන්න. හරියටම 4යි කාලට තමයි ෆිල්ම් එක පටන් ගන්න. මං 4යි කාලයි හෝල් එකට යනකොට මගේ ෆේවරිට් කැරමල් පොප්කෝන් එකත් අරගෙන මං දැන් ඉතින් යනවා ෆිල්ම් එක බලන්න. තනියම ඉතින් ෆිල්ම් හෝල් එකකට ගිහිල්ලා ෆිල්ම් එකක් බලනවා කියලා කියන්නේත් වෙනමම වයිබ් එකක්. ඉතින් මම ගියේ ක්ලරන්ස් ෆිල්ම් එක බලන්න. ඉතින් දැන් මං මේ ෆිල්ම් එක බලනවා. අලුත් සංගීත කණ්ඩායමක් පටන් ගත්තා කියලා අපි දැනගන්න. ෆිල්ම් එක බලලා චුට්ටක් රිෆ්‍රෙෂ් වෙලා මං දැන් යන්න හදන්නේ අද සෝලෝ ඩේට් එකේ මගේ ආසම කැලට. අපි බලමුකෝ මොකක්ද කියලා. මෙතන මේ වොයිස් තියන්න බෑ. මම මේ සින්දුවක් කියන්නේ ඒක හරි කැතයි. ඒ නිසා මට ඒක පෙන්වන්න බෑ. මෙතෙන්ට තමයි ඉතින් මං ඊළඟට ආවේ මේ සැෆ්‍රන් බීච් හොටෙල් එක. මම මාරම ආසයි බීච් එකට. විශේෂයෙන්ම රැට බීච් එක දිහා බලාගෙන ඉන්න මම මාර කැමතියි. මන් දන්නේ නැහැ. ඉතින් ඒක මගේ කැමැත්ත. ඉතින් මං ඒ නිසා සැෆ්‍රන් බීච් හොටෙල් එකට කතා කරලා මට තැනක් රිසර්ව් කරගෙන එතන තව කවුරුත් නැහැ කියලා කන්ෆර්ම් කරගෙන එතන මගේ සේෆ්ටි එකටත් ප්‍රශ්නයක් නැහැ කියලා කන්ෆර්ම් කරගෙන තමයි මං ඉතින් එතනට ගියේ. මං හිතන්නේ මම හරි ලස්සන මී ටයිම් එකක් ස්පෙන්ඩ් කරා එතන. ඉතින් ගොඩක් අය හිතන්නේ ගොඩක් වෙලාවල් වලදී අපිට හිතට අපේ වටේ කොයිතරම් කට්ටිය හිටියත් අපි ආදරය කරන අය හිටියත් අපේ යාළුවෝ හිටියත් එහෙමත් නැත්නම් අපිට දේවල් බෙදා හදා ගන්න අය හිටියත් අපිට සමහර වෙලාවල් වලදී හිතෙනවා චුට්ටක් තනියෙන් ඉන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපිට තියෙන වැඩත් එක්ක අපිට තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක අපිට තියෙන අනිත් හැමදේමත් එක්ක ගොඩක් අපි ලයිෆ් එක හැක් වෙනවා. ඉතින් එහෙම වෙලාවල් වලදී මම ගොඩක් වෙලාවට try out කරලා බලන දෙයක් තමයි එහෙම මේ ටයිම් එකක් ස්පෙන්ඩ් කරන එක. ඉතින් මට හිතුණා තනියම ගිහිල්ලා ටිකක් රැ වෙලා බීච් එක දිහා බලාගෙන ඉන්න ඕන කියලා. දැනුත් වෙලාව ඉතින් 8:00ට 9ට විතර. අනිත් එක තමයි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ සැෆ්‍රන් බීච් හොටෙල් එකේ ඒ හිටපු ස්ටාෆ් එක. ඒගොල්ලෝ හරිම ස්වීට්. මොකද මේ මම දැන් අර එතන තනියම ඉන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඇවිල්ලා මගෙන් අහනවා මං කම්ෆර්ටබල්ද, අවුලක් නෑ නේද, මොකුත් ප්‍රශ්නයක් නෑ නේද, එහෙම කිය මේ ඒගොල්ලෝ මගෙන් නිතර ඇහුවා. සහ ඉතින් මට එහෙම ඩිස්ටර්බ් නොවෙන්න තමයි යාළ එක කළේ. මං ඒගොල්ලන්ටත් මේ වෙලාවේ තෑන්ක් කරනවා. ඉතින් කොහොම හරි අපේ ගෙවල් වලටත් මේ හොටෙල් එක ටිකක් ළඟයි. ඉතින් ඒ නිසා තමයි මම මෙතනට ගියේ. ඒක හරිම ලස්සන හරිම කාම් වයිබ් එකක්. ඉතින් මට මං ඒ ගත කරපු කාලයට හරිම කැමතියි. දැන් ඉතින් මම මේ ගෙදර යන තමයි හදන්නේ. එහෙනම් ඉතින් අදට මගේ සෝලෝ ඩේට් එක ඉවරයි. ඉතින් මගේ vlog එකත් ඉවරයි. මොන එකකට මේක බලුවද කියලාත් හිතෙන්නත් ඇති සමහර විට. කමන්නේ එකට ඊළඟ එකත් එහෙනම් ඉතින් බලන්න ගිහින් එන්නම්.